සුබ බැසනක් 2026 වසරේ පළවෙනි සංචාරයේ තුම් සිරිපා කරුණා කරන්න අපි සූදානම් වෙන්නේ මේ කරුණාවයි රජමාවතෙන් තමයි අපි සිරිපා කරුණා කරන්න යන්නේ. අද එකතු වෙලා ඉන්නවා සම්පා ඉන්නවා සජියා ඉන්නවා හර්ෂ පුතා වෙනදා වගේ නැහැ. ඉතින් අපි රත්නපුරයට එනකොට උදේ 8ටම තිබ්බා පලාපතර පාරේ බස් එක. පලාපතරට එනකොට උදේ 9යි කාලයි. ඉතින් 9යි කාලට තමයි අපි සිරිපා කරුණා කරන්න පටන් ගත්තේ. ඉතින් අපි ගිය පාර වගේ කුරුවිට පාරේ ලස්සන වෙලුවා වගේ පලාපතර පාරෙත් ඒ කියන්නේ රජමාවතෙත් ලස්සන බලමු. හයිසින්නේ පඩිය තමයි අපි වහු කරේ. ඉතින් තව යන්න තියෙනවා මන් හිතේ හිටිට පඩිය 15000ක් වගේ තියෙනවා. ඉතින් අපි උඩමලට කරුණා කළා බරමු. අපි අද කොත්තුමී කන්න ඇවිදලා ඉන්න කොත්තුමී කන්න. සජිත්ගේ සහෝදරයා සමග අන්න සජිත් කහනවා ඉපබෝ බලන්න සජිත්ගේ සහෝදරයා බලන්න දෙන්නම මූණ එක වගේ මේ ක්ලීන් නේ අදින් පැත්තේ වගේ නෙමෙයි කුරුවිටත් යනවා මාර ක්ලීන් නේ කුරුවිටම පට්ට ක්ලීන් මචං නීට වල මේ එහෙනම් මචං බිමනි දාගන්න පුළුවන් ඈ කන්ද ඇදිලා දොංකාර දෙන්නේ අන උවිති නරකට
ලස්සනේ පඩි පෙළ පඩිය අපි දැන් කොඩි කන්ද අම්බලමනේ කොඩි කන්දට ලං වෙලා ඉන්නේ වෙලා දැන් 1:20 විතර ඇති අපි දැන් ගොඩක් දුර ආවා ගොඩක් දුර කරුණා කරා ගොඩක් දුර ආවා බලන්න මීදුම පාරේ හැමතැනම මේ ටික මාර ලස්සනයි ෆොටෝ ටික ගහන්න අපිට ඒක මාරම ගතිය. අර කවුරු නැති හින්දා තවත් ලස්සනයි මේ. නිදහස් මේ හරියේ. ඔව්. අපි විතර ඉන්නේ මේ හරියටම. බලන්න එකේ ලස්සන මේ පාරවල් වල. මීදුම දැන් මේ පරිසරයම වහගෙන යනවා මීදුම. මේ නිශ්ශබ්දතාවයට ඇත්තටම මේ නිහඬතාවය මාර සිත සූපත් කරනවා. අවුරුද්දම නැහැ. මාර නිදහස්. මේක හැබැයි මේ තැන්තල භූමියක් සෙට් වෙන හම්බ වෙනවා. මේ අපි මේ දැන් මේ යන මාවත දිගේ අපිට පඩිවිරම තමා දිගටම හම්බුනේ. මේ අපිට හම්බ වෙන්නේ කළු ගඟේ එක් ස්ථානයක්. කට්ටිය කියන කළු ගඟේ උල්පත කියලා. උල්පත නෙවෙයි කළු ගඟේ ඇති එක ස්ථානයක් තමයි මෙතන. ඒක තමයි මේ සලකුණු කරලා තියෙන්නේ. මේ කළු ගඟේ උල්පත නෙවෙයි මම දන්න විදිහට ඒක තමයි කළු ගඟේ එක ස්ථානයක්. මේක අතු ගංගාවක් වගේ එහෙම එකක්. පටන් ගන්න තැන මෙතන නෙවෙයි. නෑ. මෙතන කිලෝමීටර් 5.7ක් තියෙනවා. මෙතන කිලෝමීටර් 5. මෙතනට කිලෝමීටර් මෙතන. මෙතන ගහලා තියෙනවා. කිලෝමීටර් 5.7ක්. මේක මේ සී ලෙවල් එකේ ඉන්න 1420ක් මීටර උසයි. මේ ඉන්න දැන් අපි ගජමන්සලේ. මේ ගහ ලස්සනයි. ලස්සන ලයිල දෙන්න. Deriva? Haro. Mungkin nenek bang kuruwali lu nih, kuruwali mana tapi udah lu. Ida sih, umbi itu kuruwali lu gila.
මොකද මොන වුණත් අලිය තමයිලු. සමහරවිට කණින් අය කවදාවත් එන්නේ නැහැ. එයා ආවාරේ විතර එන්නේ. ඒත් මං ඊට පස්සේ ඉන්නවා අලි කීප දෙනෙක්. අලියේ දාලා තිබුණ පුතේ. ඔන්න 5900 වෙනි පඩිය. මේ තමයි ධර්මරාජ ගල. දැන් අපි කිලෝමීටර් 6.7ක් එළ තිනා මුහුදු මට්ටමින් ඉඳන් මීටර් 1520ක් උසයි. මකනවා ෆොටෝ එක හිටපන්කෝ. ඒ වංචා අම්මට ඒ අර මේවා මොකද අතලේගල නෑ බං පිස්සුද බං කොණු මොකද කුණු නෙමෙයි මොකද ඒක නම් මතක නෑ තත්ත කන්නේ ඒකල මේක ගිහලා හිංගඟට තමයි සෙට් වෙනවා හිතන්න. හිංගඟ හිං ඔයද කො. මාත් එකක් ගන්න නියම හතරයි කාලයි අපි දැන් සීතගංගුල පහු කරා උඩට කරුණා කරන ගමන් ඉන්නේ. බලන්න මේ මීදුම මේ පරිසරයේ එක්ක මේ මීදුම වැහිලා තියෙන විදිය ඇත්තම ලස්සනයි. අපි ගිය පාර හේරත්න පාරේ කරුණා කරා ශ්‍රීපාදේ ඒ වගේම පරිසරයක් තමයි තියෙන්නේ. ඇත්තම ලස්සනයි. මේකේ වෙනසකට තියෙන්නේ ගල් පඩිපෙලක් කොන්ක්‍රීට් පඩිපෙල තමයි තියෙන්නේ. ඒරත් මාර්ගය නම් බොහෝ විට ගල් පඩිපෙල අඩුයිනේ. නමුත් මේ පාර රජමාවතේ ගල් පඩිපෙල තමයි අඩිපුර තියෙන්නේ. තැන් තලා බීම අහු වෙනවා. නමුත් හුඟක් විට තියෙන්නේ ගල් පඩිපෙල. අපි ඉතින් ඊළඟට කරුණා කරමු. මෙතනට කියන්නේ හීන් ගඟුල.
මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1660ක් උසයි. අපි දැනට කිලෝමීටර් 8.5ක් ඇවිල්ලා තියෙනවා. මේක සමලකන්ද රසික එකමුතුවෙන් තමයි මේ දැන්වින් පුවරු හදලා තියෙන්නේ. ඒගොල්ලන්ට ගොඩක් පින්. ඒගොල්ලෝ ලොකු කාර්යභාරයක් කරනවා. මේ ශ්‍රීපාද වාරය ආවම ඒගොල්ලෝ ලොකු කාර්යභාරයක් කරන මේ සමලකන්ද රසික එකමුතුවෙන්. අපි ඉතින් ඊළඟට කරුණා කරමු. ලස්සන මේ දැන් අපි ඇවිල්ලා හැරි මිටි පානට. හැරි පානට කිලෝමීටර් 9ක් ඇවිල්ලා තියෙනවා. මීටර 1685ක් ඉතින් උත්තරනවා මුහුදු මට්ටමේ ඉඳන් මේ හැරි මිටි පාන අම්බලම. දැනෙන සමනලකම්. හා? ගල්වංගඩින් එතනින් කනවද? හා? මේක ගණන් සාධාරණ නැති. ගණන් කොහොමද? හා? පොල් රොටියක් කාලා පෙලෙන්ටියක්. හරි හරිද පොල් රොටි තියෙනවා. අපි පොල් රොටියක් කන්න යන්නේ. හරි කම්. අපි පොල් රොටියක් කරින්න. මේ හැරවිට පාන මේ අඹල මේ ගණන් නම් සාධාරණයි හැබැයි. අඩුයි. ඔව්. 280ක් තිබ්බ කොහෙද? 280ක් තිබ්බ 250ක් තිබ්බා. ඉතින් හා මොකද? මේ දුමෙන් වැහිලා මේ මුළු පරිසරයම ඉතින් අපිට මේ මකරතොර නම් පේනවා. ගිය පාර කුරුවිට රත්න මාර්ගයේ පහළ කොටස හන්දිය ගල්වංගඩියන් ඒ පාර තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතන ගල්වංගඩිය අම්බලම තමයි මම හිතන්නේ කුරුවිට රත්න මාර්ගයයි මේ පළාපත්‍ර මාර්ගයයි එකතු වෙන තැන. මේ මුළු සිරිපාමලුව මට පේන්නේ නැහැ. මං හිතන්නේ සිරිපාද ස්ථානෙම මිදුමෙන් වෙහිලා. අතනනේ පන්සල. පල්ලේ ගල්වංගඩිය නේද? ගල්වංගඩිය අම්බලම නේ? මෙතන නේ. ගල්වංගඩිය අම්බලම ඊට පස්සේ ඇහැල කනවා නේ. wifi router එක තියෙනවා. දැන් සීතල දැන් නෑ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කුරුවිට රත්න මාර්ගයයි ගල්වංගඩිය අම්බලම ගාවට. ඒ කියන්නේ පළාබදල පාරයි කුරුවිට රත්න මාර්ගයයි එකතු වෙන තැනට. අපි මගේ කරුණාවයි වීඩියෝ එකේ අපි කුරුවිට රත්න මාර්ගෙන් ආපු වීඩියෝ එක දාලා තිනවා. පළාබදල අද වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. ගල්වංගඩිය අම්බලම ගාව තමයි අපි උඩ හේතුටියේ ගල්වංගඩිය අපි මකරතොර ගාවට ආවා. පහමාර වෙලාව නේ පහමාරයි නේ පහමාර වෙලාව ඉර බැහැගෙන යනවා. කුන්දිය පව්වත් බලා ගන්න පුළුවන්.
තව අපිට ඊළඟට කරුණා කරන්න තියෙනවා. අපි ඊළඟට කරුණා කරමු. සජිත් කෝ සජි. සජි තාම පල්ලෙයා. සජියෙන් හදන්නේ. සජි තාම පල්ලෙයා. අපි ඉතින් අල්ලයි තියන්නේ. වෙලාව 5 වෙලාව. මේ ඉදුමෙන් තනිකරම මේ පැත්ත ඇහිලා තියෙන්නේ. මේ බලන්න මොනවත් පේන්නේම නැහැ. තනිකරම ඉදුමෙන් වැහිලා තියෙන්නේ. සචිතු හිසම්පා හිතාම පල්ලෙහා. හැරමිට පාන පහු කරා අපි ඊළඟ කරුණා කරන ගමන් ඉන්නේ. අපි බලමු ඊළඟ කරුණා කරලා පරිසර සුන්දරත්වය කොහොමද කියලා ඉල්ලා. අඳුර වැටෙන්න කලින් උඩමළුවට යන්න බලමු. සුදු පාට පේනෝනේ. මම අපි දැන් ආඩියා මල දැන් තමයි ළඟා වෙලා ඉන්නේ. ඔව්. මතක හැටියට එතන වෙන්න ඕනේ. අතන view point එකක් තියෙනවා බෝඩ් එක තියෙන තැන ඉස්සරහා. එතනට මතකයි කොළඹ පේනවා. මෙතෙන් දැන් කොළඹ පේනවා. කොළඹ පැත්ත පේනවා කියලා තමයි දාලා තියෙන්නේ. අපිට පළවෙනි වතාවට සිරිපාදේ උඩමළුව බලා ගන්න පුළුවන් වෙනවා. පළවෙනි වතාවට මේ පලාබදරින් ආපු කරුණා කරපු අවස්ථාවේදී ඒ වගේම මෙතනින් දී විදුලි බල සේවකයන් මහත් පරිශ්‍රමයක් දරනවා. මම හිතන්නේ මොකද ලොකු දෙයක් ඒගොල්ලෝ කරනවා විදුලිය ලබා දීම සම්බන්ධව. අපි දැක්ක ගොඩ දෙනෙක් මාර විදිහට මහන්සි වෙනවා. අන්න දැන් කටෙන් දුම් යනවා. පළවෙනි දර සිරිපා මළුව තමා අපිට මම හිතුවා මෙතන ආඩියා මල තැන්න වෙන්න ඕන. මගේ මතකයේ හැටියට අපි එතනට ආවට පස්සේ තමයි මොකද මේ ඉදි මේ වැහිලා තිබ්බේ උඩමළුව පේන්නේම නැහැ. අපි මෙතනට ආවට පස්සේ තමයි බලා ගන්න පුළුවන් වුණේ මේ උඩමළුව පූජාව කරනවා. පූජා සද්ද ඇහෙනවා. ආඩියා මල තැන්න තමයි මෙතන. මට මතකයක් තිබ්බේ නැහැ හරියට. අපි ආවේ පලාබද්දර පාර හරහා. එතකොට දැන් අපි කිලෝමීටර් 10.3ක් වෙලා තියෙනවා. හිරත්න පාරෙන් යනවා නම් කිලෝමීටර් 12.3ක් වෙලා තියෙනවා. මුදු මට්ටමේ ඉඳන් මීටර් 7955ක් නෑ 1955ක්ද? ඔව් 1955ක්. උසයි. මෙතනින් අපිට හැටන් පාරට යන්නත් පුළුවන්. මීටර් 600 තියෙන්නේ. එහින් ගිහිල්ලා උඩමළුවට යන්නත් පුළුවන්. යමු. මේ මායිරි තමයි දාමපා. දාපතේ.
දැන් අපි හුලංක පොල්ල ගහට ඇවිල්ලා ඉන්නේ. කිලෝමීටර් 12 මෙතනින් හරි එරත්නේ කිලෝමීටර් 14 හරි. කිලෝමීටර් 14 හරිනේ. ගිය පාරන අපි වැස්සම තමයි උඩට කරුණා කරේ. ඔව්. අද නම් දෙයින් පිටයි. වැස්ස ගන්න උඩමළු පේන හරි. ඔන්න අපි උඩමළුවට කරුණා කරා. ඉතින් උඩමළු ඉතින් වීඩියෝ ගන්න දෙන්නේ නැහැනේ. අපි පලාබද්දන මාර්ගයෙන් යන රජමාවතෙන් අපි උඩමළුවට මේ 2026 අවුරුද්දේ කරුණා කරන්න හම්බුණා. ඉතින් මේ අවුරුද්දෙත් ඕගලන්ට සිරිපාද කරුණා කරන්න හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි තවත් සංචාරකයෙක් හම්බෙමු. හැමෝටම සුන සමන් දෙවි පිටයි. සජිත් මහතා තාම පහළ. මේ අපි තවත් සංචාරකයෙක් හම්බෙමු. මොකද මේ උඩමළු වීඩියෝ කරන්න දෙන්නේ නැහැ නේ. මේ ඒ හින්දා